අයිබෝන් අද යලිත් අපිත් ඔබ සමග සම්බන්ධ වෙන්නේ මීට පෙර වතාවකදී මා ජාතික ශිල්ප සභාවෙන් කරන්නා වූ සේවාවන් සහ ජාතික ශිල්ප සභාවට සම්බන්ධලා වෙන නිර්මාණකරණ යෙදෙන අයට අපෙන් ලබා ගත යුතු සේවාවන් පිළිබඳ සහ අපිත් එක්ක සම්බන්ධීකරණය වීමේදී කොහොමද මේ දේ වෙන්න ඕනේ යන්න පිළිබඳ සාකච්ඡා කරා. අද අපි විශේෂයෙන්ම එදා සාකච්ඡා කරපු දෙයට අමතරව මේ කර්මාන්තකරණයේ යෙදෙනවා නම් කිසියම් කෙනෙක් මේ සඳහා ටික වෙනස් විදිහේ කතාවක් තමයි අද ආරම්භ කරන්න සූදානම් වන්නේ. ඒකේ තමයි එදා අපි කතා කරා මේ හස්තකර්මාන්ත ක්ෂේත්‍රයේ නිලන කර්මාන්තකරුවාට ලැබෙන පහසුකම් වගේම හැබැයි මේ කර්මාන්තකරණේ කිසියම් කෙනෙක් යෙදෙන්න අපේක්ෂාවක් සිටිනවා සහ සිටින කර්මාන්තකරුවන්ට තිබෙන මූලික ගැටලුවක් තියෙනවා මා මෙහිදී සඳහන් කළ යුතු. ඒ තමයි විශාල ඉල්ලුමක් තියෙන්න පුළුවන් හස්තකර්මාන්ත වලට. හැබැයි මේ හස්තකර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ලෝකයේ තිබුණ ඉල්ලුමට සරිලන නිෂ්පාදනය කිරීමට තරම් අවශ්‍ය අමුද්‍රව්‍ය මේ රටේ තියෙනවද කියන ප්‍රශ්නේ මතුවෙන්න පුළුවන්. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම මේ සඳහා දැනට හඳුනාගත්තට පස්සේ අපිත් එක්ක අපේ මේ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිලන ශිල්පීන් සඳහා ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වල යම්කිසි හිඟයක් තියෙනවා. උදාහරණ වශයෙන් ගත්තට පස්සේ පිත්තල වෙන්න පුළුවන්, ගල් ඇහැපන් වෙන්න පුළුවන්, ඒ වගේම රිදී කර්මාන්ත යෙදෙනකට රිදී වෙන්න පුළුවන්, ඒ වගේම මිනිරං ආශ්‍රිතව කරන නිර්මාණවලදී මිනිරං වෙන්න පුළුවන්, මැටි කර්මාන්ත යෙදෙන කට්ටියට ඒ ප්‍රමිතියෙන් ඉහළ මැටි වෙන්න පුළුවන්. ඒ වගේම උණබට ආශ්‍රිත කර්මාන්තය යෙදෙන කෙනෙකුට මේ උණබට ආශ්‍රිත වෙන්න පුළුවන්. මේ වගේ අමුද්‍රව්‍ය පිළිබඳ කිසියම් වූ ගැටලුවකට මුහුණ දෙන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ නිසා මා යෝජනා කරනවා මේ මොහොතේ අපේ රටේ කිසියම් මේ හස්තකර්මාන්ත ආශ්‍රිත නිර්මාණය කරන නිර්මාණකරුවා සඳහා මෙතරම් ඉහළ අමුද්‍රව්‍ය ප්‍රමාණය අවශ්‍ය නම් ඒ අමුද්‍රව්‍ය ලබා දීම සඳහා හෝ ඒ අමුද්‍රව්‍ය සුලභ කිරීම සඳහා කිසියම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට උදාහරණ වශයෙන් ගත්තොත් ගල් ඇහැපන් හිඟයක් තිබෙනවා නම් ඒව අවශ්‍ය තරම් නිර්මාණකරුවට ලබා දෙන්න පුළුවන් නම් මේ අමුද්‍රව්‍ය වගා කිරීම සඳහා වාණිජ්‍ය වශයෙන් වගා කිරීම සඳහා කිසියම් රටේ කිසියම් ව්‍යවසායකයෙක් හෝ කිසියම් වගාකරුවෙක් ඉදිරිපත් වෙනවා නම් ඔහුට හෝ ඇයට අවස්ථාවක් තිබෙනවා මෙන්න එක පැත්තකින් රටේ නිර්මාණකරුවාගේ මේ නිෂ්පාදනය අඛණ්ඩව කරගෙන යන්න දායක වෙන්නත් සහ ඔහුට පුළුවන් ඔහුගේ ව්‍යාපාරික කටයුත්ත හැටියට හස්තකර්මාන්ත ආශ්‍රිත අමුද්‍රව්‍ය මේ වගා කිරීමේ වැඩසටහනකට දායක වෙන්න අවස්ථාවක් තිබෙනවා. මුදල් ආයෝජනය කරලා ඔවුන්ට ඒ තුලින් ලාභයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ එක පැත්තක් ගත්තට පස්සේ අමුද්‍රව්‍ය සැපයුම් කරන්නේ පැත්තෙන් ගත්තට පස්සේ මීට පෙරමා කතා කරා හැබැයි ඉතා සුළු වශයෙන් තමයි කතා කරේ මේ නිෂ්පාදන දේශීය විදේශීය වෙළඳපොළට සම්බන්ධ කිරීමේ ජාලයටත් කිසියම් කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය හස්තකර්මාන්තකරුවා ගත්තට පස්සේ ඔවුන්ට මේ භාණ්ඩ අලෙවි කිරීම, මිල කිරීම සහ මේවා අපනයනය කිරීම වගේ සංකීර්ණ ක්‍රියාවලදී සම්බන්ධ වීමට සහ ඒ පිළිබඳ තියෙන දැනුම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ව්‍යාපාරික ප්‍රජාවට අවස්ථාවක් තියෙනවා මොවුන්ගේ මේ නිර්මාණ දේශීය විදේශීය වෙළඳපොළට සම්බන්ධ කිරීමට හැකිවන පරිදි ව්‍යවසායකත්වයක් ගොඩනගලා ඒ හරහා ව්‍යාපාරික ප්‍රජාවන් නිර්මාණය කිරීම සහ ඒ තුලින් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගෙන ලාභ ලබමින් රටේ රැකියා ජනිත කිරීමට දායක වෙමින් මේ නිර්මාණකරුවාට යම් සහායක් දක්වන්න අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම තමයි හරි මා මේ කතා කරපු දේවල් ඔක්කොම ගත්තට පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි කොහොමද මම මේ ජාතික ශිල්ප සභාවේ එහෙනම් මේ සමාජිකයෙක් වෙන්නේ ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා. ඒකට අපේ තියෙනවා ජාතික ශිල්ප සභාව හැටියට ගත්තට පස්සේ ප්‍රධාන කාර්යාලය අපේගම පරිශ්‍රය ආශ්‍රිතව ස්ථාපිත වෙලා තියෙනවා. ඊට අමතරව අපේ සෑම දිස්ත්‍රික් එකකම ඉන්නවා දිස්ත්‍රික් සංවර්ධන නිලධාරී කෙනෙක්. ඒ වගේම තමයි සෑම පළාතකම ඉන්නවා නියෝජ්‍ය අධ්‍යක්ෂ හෝ සහකාර අධ්‍යක්ෂ ජාතික ශිල්ප සභාවේ. එතකොට මේ අපේ ඉන්න සියලුම පළාත් සහ දිස්ත්‍රික් නිලධාරීන් සමග සම්බන්ධ වෙලා ඔවුන්ගේ ඒ උපදෙස් පරිදි ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි වෙන්න අවශ්‍ය කරන ඒ උපදෙස් ටික ඔවුන් විසින් ලබා දෙන. ඒ වගේම මේ සඳහා සුවිශේෂී වූ අයදුම් පත්‍රයක් තියෙනවා. මා පෙර අර අවස්ථාවේදී සඳහන් කරා වගේම මේ ප්‍රධාන හස්තකර්මාන්ත ක්ෂේත්‍ර සහ අනු ක්ෂේත්‍රය යටතේ ලියාපදිංචි වෙන්න ඕන ක්‍රමවේදය පිළිබඳ ඒකදී ඔවුන් පැහැදිලි කළ දෙයි. එතකොට මේ අයදුම් පත්‍රය දිස්ත්‍රික් නිලධාරී සහ පළාත් නිලධාරීගේ නිර්දේශය ඇතිව ප්‍රධාන කාර්යාලයට යොමු කරාට පස්සේ තමයි ජාතික ශිල්ප සභාවේ අපේ ඒ දත්ත පද්ධතිය තුළ ඔවුන් අන්තර්ගත කරලා ඒ සඳහා අවශ්‍ය ඒ හැඳුනුම්පත නිකුත් කරන්නේ. ඒ නිසා අපිට අපේ තියෙන
වෙබ් අඩවිය හරහාද මේ තොරතුරු ලබා ගන්න පුළුවන්, අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ලියාපදිංචි වීමේදී කුමන ආකාරයෙන්ද අපිත් එක්ක ලියාපදිංචි වෙන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඊට පස්සේ තවත් දෙයක් මතුවෙන්න පුළුවන් සහ තවත් කෙනෙකුට අවස්ථාවක් ලැබෙන්න පුළුවන්, විශේෂම ගත්තට පස්සේ තරුණ ප්‍රජාව තුළ. මොකද අපේ ක්ෂේත්‍රයේ විශාල වශයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ සාමාන්‍යයෙන් ගත්තට පස්සේ සාම්ප්‍රදායිකව මේ කර්මාන්තයේ නියැලෙන කට්ටිය. නමුත් අපේ ලෝකයේ අපි සියලු දෙනා දන්න කාරණාවක් තමයි මේ ලෝක වෙළඳපොලේ තියෙනවා අර එකෝ ෆ්‍රෙන්ඩ්ලි ගත්තට පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා තියෙන විශේෂ අවස්ථාවක්. එතකොට මේ හස්තකර්මාන්ත ආශ්‍රිතව කරන්නා වූ නිර්මාණවල වැඩි ප්‍රමාණයක්ම තියෙන පරිසර හිතකාමී නිර්මාණ නිසා මේකට හොඳ වෙළඳපොළක් තියෙනවා. එහෙනම් කෙනෙකුට අර කර්මාන්තකරුවා එහෙම නැත්නම් නිර්මාණකරුවා කියන දෙයින් බැහැර වෙලා ඔවුන්ට පුළුවන් නිර්මාණකරණයත් එක්කම හස්තකර්මාන්ත ආශ්‍රිත ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න. එතකොට මේ හස්තකර්මාන්ත ආශ්‍රිත ව්‍යවසායකයෙක් බවට පත් වුණාට පස්සේ ඔහු අනිවාර්යයෙන්ම ව්‍යාපාරික ප්‍රජාව තුළ ඉතා ඉහළ වටිනාකම ඇති, ඉතා ඉහළ ආදායම් උපයන, තමන්ගේ යටතේ ඉතාම පළදායි විදිහට තමන්ගේ යටතේ සේවක කණ්ඩායමක් තියාගෙන රැකියා ජනිත කරන, රටේ විදේශ විනිමය උපයන, ඒ වගේම රටේ දළ ජාතික නිෂ්පාදිත දායකත්වයක් දක්වන, ඒ වගේම තමන්ගේ පවුල් සහ අනිකුත් පරිසරයන්ද ඉතාම සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන් ආකාරයේ පරිසරයක් නිර්මාණය කරගන්න හොඳ අවස්ථාවක් තියෙනවා මේ හස්තකර්මාන්ත ආශ්‍රිත කර්මාන්ත කරුවන් හෝ නිර්මාණකරණයේ යෙදෙන කට්ටියත් එක්ක සම්බන්ධ වීම හෝ එවැනි නිර්මාණකරුවෙක් බවට පත්වීම තුළින් හොඳ අවස්ථාවක් තියෙනවා රටේ වගේම ලෝකේ. දැන් අපි උදාහරණ වශයෙන් ගත්තට පස්සේ වියට්නාමයේ ගත්තට පස්සේ ඉන්දුනීසියාව ගත්තට පස්සේ එහෙම නැත්නම් බංග්ලාදේශය ගත්තට පස්සේ මේ වර්තමානයේ වුණාට උස්බෙකිස්තානයේ වගේ රටවල ගත්තට පස්සේ ඔවුන්ගේ අපනයන වටිනාකම තුල හස්තකර්මාන්ත ක්ෂේත්‍රයට බිලියන ගණන් තමයි වසරකට ඔවුන්ගේ අගයන් එකතු කරන්නේ. හැබැයි ලංකාව වගේ රටක ගත්තට පස්සේ එවැනි නිශ්චිත දත්ත නැතුණත් ඒ වගේ එවැනි රටවල් වගේ විදේශීය වෙළඳපොළට හස්තකර්මාන්ත අපනයනය කිරීමේ ප්‍රමුඛයන් හැටියට අපි පෙනී සිටින්නේ නැහැ. හැබැයි ඒ සඳහා විශේෂ අවස්ථාවක් තියෙනවා. මොකද ලංකාවේ ගත්තට පස්සේ ලංකාවේ ඉන්න නිර්මාණකරුවා ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම අපේ නිර්මාණකරුවා ඉතා ඉහළ මට්ටමක ඉන්නවා සහ ලංකාව වගේ රටක කරන්නා වූ නිෂ්පාදන සඳහා ඕනම රටක හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ රටේ මොකද අපේ නිෂ්පාදන වලට ඉහළ ප්‍රමිතියක් තියෙන නිසා. ඒ නිසා ඔන්න අවස්ථාවක් තියෙන ඕනම කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි මෙවැනි ක්ෂේත්‍රයකට ප්‍රවේශනකොට හරි මට ආසාවක් තියෙනවා. හැබැයි මගේ මංගාව තියෙන මේ නිර්මාණශීලීත්වයේ ගුණය විතරයි. එහෙම නැත්නම් මට උනන්දුව විතරයි මට තියෙන්නේ. හරි පුහුණුව ජාතික ශිල්ප සභාවෙන් ලබා දෙනවා. කලින් කිව්වා වගේ ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියෙන් අපිට ව්‍යවසායකත්වයේ පිනු ලබා දෙනවා. නමුත් මට මේ ව්‍යාපාරය කරගෙන යන්න මා අපේක්ෂා කරන විදිහට මේ වගේ ව්‍යාපාරයක් කරගෙන යන්න මට ආරම්භයේදී කිසියම් වූ ප්‍රාග්ධනය අවශ්‍යයි. මේ ප්‍රාග්ධනය අපි කොහොමද ලබා ගන්න? මේ සඳහා රජයේ විශේෂ මැදිහත් වීමක් තියෙනවද? එහෙම නැත්නම් ජාතික ශිල්ප සභාවේ මැදිහත් වීමක් තියෙනවද? එහෙම නැත්නම් ජාතික ශිල්ප සභාව සමග සම්බන්ධ වෙච්ච වෙනත් රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවද? ඔව් එහෙම තියෙනවා. අපි අර මං පෙර සඳහන් කළා වගේම ඔබට එවැනි ව්‍යවසායකයෙක් වෙන්න අවශ්‍ය නම් හස්තකර්මාන්ත ආශ්‍රිත අපිත් එක්ක අපේ කර්මාන්ත අමාත්‍යාංශයේ වගේම අපිත් එක්ක අපේ රාජ්‍ය බැංකුකරණයේ සියලු බැංකු පද්ධති අපිත් එක්ක සම්බන්ධ වෙලා අපි සාකච්ඡා කරගෙන යනවා. ඔබට අවශ්‍ය කරන ඒ මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා අර වෙළඳ පොලේ තිබෙන්නා වූ ණය යෝජනා ක්‍රම වගේ නෙමෙයි, ඊට වඩා සහනදායී විදියට ඔබට කිසියම් වූ අඩු සහනදායී පොලි අනුපාතයක් වගේම ඔබ විශේෂයෙන්ම ණය ගැනීම සඳහා මැලි වෙන ප්‍රධාන කාරණා හැටියට දැක්වෙන්නේ මේ ඒ සඳහා අවශ්‍ය කරන අපකරුවන්. ඒ අපකරණයේදීද කිසියම් වූ කණ්ඩායමක් වශයෙන් මේ කණ්ඩායමේ අනිකුත් සමාජිකින්ගේ විශ්වාසය මත එහෙම නැත්නම් ඔවුන්ගේ අපවීම මත සහ ඊට හා සමාන වෙනත් පහසු අපකරණ ක්‍රමවේද යටතේ මේ සඳහා අවස්ථා ලබා දීමට අපි කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා සියලු දෙනාටම ඔබ මේ ශ්‍රී ලංකාවේ තිබෙනා වූ මේ සාම්ප්‍රදායික වටිනාකමක් තියෙන වගේම සංස්කෘතිකමය වටිනාකමක් තියෙන මේ හස්තකර්මාන්ත ආශ්‍රිත නිර්මාණ තව තවත් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මේ ඉදිරියට එන්නා වූ මේ කණ්ඩායම සඳහා සම්බන්ධ වෙලා ඔවුන්ට ශක්තියක් වෙලා රටේ කර්මාන්තකරුවාගේ සුරක්ෂණය ආරක්ෂණය වගේම මේ දළදේශ ශ්‍රී ලංකා දළදේශීය නිෂ්පාදිත කරන්නා වූ දායකත්වය ඉහළ නැන්වීමටත් ඒ වගේම විශේෂයෙන්ම විදේශ විනිමය ඉපීම සඳහා ඒ සඳහා ප්‍රධානම සාධකයක් කොටස හැටියට කර්මාන්තය කියන දේ සම්බන්ධ කර ගැනීමටත් දායක වීමටත් වගේම ශ්‍රී ලංකාවට පැමිණෙන
සියලුම සංචාරකයන් සඳහා ඒ එක වසරකට ලක්ෂ 20 එනවා නම් ඒ ලක්ෂ 20ම රටින් පිට වෙනකොට ඔවුන්ගේ අතේ එක් හස්තකර්මාන්ත නිර්මාණය ඔවුන්ගේ අතේ රැඳෙන ආකාරයට කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන විදිහට පරිසරය නිර්මාණය කිරීමට දායක වන විදිහටත් ඒ වගේම අපි ඔබ අපේක්ෂා කරන්නා වූ මේ රටේ තියෙන කාමර 60000කට අධික සංචාරක හෝටල් පද්ධතිය තුල අපේ ඒ සෑම කාමරයකම හස්ත කර්මාන්ත නිර්මාණයකින් එකඳු හෝ නිර්මාණයක් මේ කාමරය තුල තියන්න පුළුවන් මට්ටමේ ඉහළ ගුණත්වයෙන් නිර්මාණය කිරීම සඳහා ඒ දායකත්වය ලබා දීමට ඒ වටපිටාව නිර්මාණය කිරීමට දායක වෙලා රටේ තිබෙනා වූ මේ වටිනා සම්පත් එහෙම නැත්නම් අපිටම ආවිනික වෙච්ච මේ අමුද්‍රව්‍ය භාවිතා කරලා රටටත් ලෝකෙටත් පරිසර හිතකාමී නිර්මාණ බිහි කරන මේ හස්ත කර්මාන්ත නිර්මාණකරුවා ආරක්ෂා කරගෙන ඒ වගේම වර්තමානයේ වගේම අනාගතයට මේ වගේ හස්තකර්මාන්ත ආශ්‍රිත ව්‍යාපාරික ප්‍රජාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා ඔබටත් දායක වෙන්න අවස්ථාවක් තිබෙන නිසා ඒ සඳහා සම්බන්ධ වන ලෙස මා නැවතත් ඉල්ලා සිටිනවා. ඔබට නැවතත් මතක් කරනවා මා ජාතික ශිල්ප සභාව සමග අපත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ දුරකථන අංකය 011 278 5933. ඒ වගේම 011 278 7007 සහ මාගේ පෞද්ගලික දුරකථන අංකය 071 65 14 16 9. කොහොමත් මිස් සිතේ.